මේක තමයි අපි නතරලා හිටපු හොටෙල් එක. එද්දි රෑව නිසා මුකුත් හරියට බලා ගන්න බැරි වුණා. ඊට පස්සේ උන් අපි වැලිගම යන්න පිටත් වුණා සර්ෆින් කරා. කතරගම ඉඳන් වැලිගම ගිහිල්ලා යනවා සර්ෆින් කරලා එන්න අපි. අපි යන්නේ වැලිගම යකා සර්ෆ් ස්කූල් එකට. අපේ යසිරුයා තමයි ඉතින් එතන ඉන්නේ. දෙම් යනවා ටියුන් 10ට කුරාට විතර පිටත් වුණා. කලින් ආපු බස් එකේ කට්ටිය නලලලලලත් ඉවරයි. අපි නම් ආයෙ පරක් වෙලා. සමහරක් අය බීච් වොලිබෝල් උත් ගහනවා. අපි යසිරුයේත් එක්ක. කට්ටිය හොඳටම එන්ජොයි නම් කරා. අපේ බස් දෙකේම කට්ටිය සෑහෙන්න ෆන් එකක් ගත්තා මෙතන. ඒක නම්බුතුම වයිබ් එකක්. ඒක වෙනම ලෝකයක් වගේ ගියාම පේන්නේ අපිට. ඕන් ඊට පස්සේ සර්ෆින් ඔක්කොම ඉවරලා ගෲප් ෆොටෝ එකකුත් ගත්තා. ඒ වැඩ ඔක්කොම ඉවරෙද්දී රෑ 7කට වුණා. ඕන් අපි 4 දෙනා කායි බීච් එකේ පැත්තට යනවා දැන් රැට කන්න. අපේ ගෲප් එක නම් කලින්ම ගියා එතෙන්ට. මොකද 50කට විතර කෑම හදන්න ඕලර දාන්න පරක් වෙන නිසා. අපේ තිමිස්සරේ කායි බීච් එකෙන්ම කාලා අපේ කට්ටිය නිකන් අපි හිටියා පොඩ්ඩක් වෙලා. ඒ කට්ටිය හොඳ කාලා බීලා ටිකකුත් අරගෙන ඉද්දි ගොඩක් රෑ වුණා. ඊට පස්සේ අපි 9ට විතර එලිගමෙන් පිටත් වුණා කතරගම එන්න. කොහොම හරි 11 විතර අපි කතරගමත් ආවා.